සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එක වෙනස්ම අත්දැකීමක් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. මොකද රුමේනියාවේදී අපිට පළමුවෙනි වතාවට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න සිද්ධ වුණා. අයානුයි මමයි අසනීප වෙලා. ඉතින් එතනදී TRC ඕකේ වෙලා තිබුණෙත් නැති වෙලාවක අපිට කොහොමද එතන ඇඩ්මිට් වෙන්න උනේ, මොකද උනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අද වීඩියෝ එක මම අරගෙන එන්නේ. ඉතින් මේ විදේශ රටක කොහොමද සෞඛ්‍ය සේවාව, මොකද උනේ කියලා දැනගන්න කැමති නම් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් වමනේත් එක්ක ලූස් මෝෂන් තමයි අයන්ට ආවේ. ඉතින් අපි ලංකාවෙන් ගෙන ආපු මෙඩිසින් පාවිච්චි කරාට අපේ සෙල්ෆ් මෙඩිකේෂන් වලින් කිසිම වැඩක් උනේ නැහැ. ඒ හින්දා අපි ඩිසිෂන් එකක් ගත්තා අයන්ව හොස්පිටල් එකගෙන යන්න ඕන කියලා. ඉතින් TRC තාම ඇවිත් තිබුණේ නැති නිසා අපි අයන්ව එකගෙන ගියේ ප්‍රයිවට් හොස්පිටල් එකකට. ඒත් අපි වෙතනින් අයන් ටිකක් වීක් වෙලා කියලා යාව රජයේ හොස්පිටල් එකකට ට්‍රාන්ස්ෆර් කරා. ඇලෙක්සැන්ඩ්‍රු කියන හොස්පිටල් එකට ට්‍රාන්ස්ෆර් කරා. එතනදී අයාන්ගේ ස්කෑන් ටික, ඒ කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්, ඊට පස්සේ යාගේ බ්ලඩ් රිපෝට්ස් ඒ සේරම එතනින් ඒගොල්ලෝ ෆ්‍රී අපිට කරා. ඒ කියන්නේ යාලා ඔක්කොම අපේ අයාන්ගේ ලෙඩ බලලා ડોක්ටර් කෙනෙක් යා මොනිටර් කරලා ඒ ඔක්කොම යාලගේ තියෙන ලෙඩ ටික අහලා වොමිටින් කොහොමද ඒ ඔක්කොම අහලා එතනින් රිපෝට්ස් අරගෙන අපිව ඊට පස්සේ මාතේ බෝල්ස් කියන හොස්පිටල් එකට ආයෙත් එව්වා. ඉතින් එතනදී අපිට හම්බ වුණේ මේ වගේ ෂෙයාරින් රූම් එකක්. ඒ කියන්නේ පේෂන්ට්ස්ලා 3 දෙනෙකුට තමයි එතන ඉඩ තියෙන්නේ. ඒත් එතන පේෂන්ට්ලා 3 දෙනෙක් ඉඩ තිබුණාට අයන් විතරයි ඇඩ්මිට් වෙලා හිටියේ. ඒ කියන්නේ වෙනත් රූම් වල හිටියා. මේ අපිට හම්බුන රූම් එකේ අයන් විතරයි, එක බෙඩ් එක අපි විතරයි හිටියේ. ඉතින් ලංකාවේ රජයේ හොස්පිටල් එකක් නෙවෙයි, ලංකාවේ පෞද්ගලික හොස්පිටල් එකක තියෙන පහසුකම් අපි මෙතනදී රජයේ හොස්පිටල් එකේදී දැක්කා. ඇත්තටම මේ විදිහේ ෆැසිලිටිස් එතන තිබුණා. අපිට ෆ්‍රිජ් එකක්, AC, හැමදේම තිබුණා. ඒ වගේම තමයි යාළගේ ක්ලීනින් සර්විස් එක. ඒගොල්ලෝ හැමදාම ඇවිල්ලා දවසට දෙපාරක් රූම් එක ක්ලීන් කරලා යනවා. උදේට ඇවිල්ලා අනිවාර්යයෙන්ම බෙඩ් ෂීට්ස්, පිලෝ කේසස් මාරු කරනවා. ඒ වගේම අපිට කබඩ්ස් 3ක් තිබුණා. ඒ කියන්නේ එක බෙඩ් එකකට එක කබඩ්ස් එකක් ගානේ තිබුණා. ඒ වගේම තමයි එතනින් අපිට කෑම මීල්ස් හම්බුණා. අයන්ට රික්වෙස්ට් කරන ඒවා අයන්ට වෙනමත් මට වෙනමත් හම්බ වුණා. ඉතින් මෙතන හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනකොට ඇත්තටම මට ලොකු බයක් දැනුණා. මොකද මම රුමේනියන් භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඒ වුණාට මෙතන හිටපු හැම ડોක්ටර් කෙනෙක්ටම හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා තිබුණා. ඇත්තටම ඒක නිසා මට ට්‍රාන්ස්ලේෂන් ඉෂුව එකක් දැනුනේ නැහැ. ඒක ගොඩක්ම මට ඇත්තට මේ වෙලාවේ තිබුණ ස්ට්‍රෙස් එකත් එක්ක ඒක ගොඩක්ම වටිනවා. මොකද නැත්තම් අපිට කතා කරගන්න තේරෙන්නේ නැහැ, කියන්න දෙයක් දන්නේ නැහැ. එහෙම වුණා නම් ගොඩක් අපහසුතාවයට ලක් වෙන්න තිබුණා. ඉතින් ડોක්ටර්ස්ලා හැමෝම හරිම හොඳයි. යාළුවට ඉංග්‍රීසි හොඳටම පුළුවන්කම තිබිච්ච නිසා මට ඒක එච්චර අපහසුයක් වුණේ නැහැ. නර්ස්ලට නම් එච්චර ලොකුවට ඉංග්‍රීසි බෑ. උනාට අපිට වගේ ගැට ගහගෙන කතා කරගන්න, අපි කියන දේ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපිට අර ඇත්තටම ට්‍රාන්ස්ලේෂන් ඉෂුව එකක් ඒ නිසා තිබුණේ නැහැ. ඉතින් මේ හොස්පිටල් එකේ කන්සල්ටේෂන් ප්‍රොසෙස් එක නම් ඇත්තටම හිතා ගන්නවත් හරි අමාරුයි. ටෙස්ටිං, චෙක්අප් ඒ ගැන කිව්වොත් ඒවා ඇත්තටම හරිම කියන්නේ ස්පීඩ්. දැන් අපේ සම්මනේ රිපෝට්ස් එන්න ටික දවසක් යනවා. රිපෝට් එක එනකන් ඉන්න ඕනේ. බ්ලඩ් රිපෝට් එක ගත්තොත් ඒක එනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ යුරින් එකක් ගත්තොත් ඒක එනකන් ඉන්න ඕනේ. එහෙම නෑ, හරි ඉක්මනට රිපෝට්ස් වල ඒ කියන්නේ රිසල්ට්ස් ආවා. හරිම ඉක්මන්. ඒ වගේම දැන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් බබාගේ කරන්න ඕනේ කියලා ඒ වෙලේම ඒගොල්ලෝ ඒකට ලෑස්ති කරලා ඒක ඉක්මනටම අරගෙන ඒක රිපෝට්ස් වලට අරගෙන ඉගෙන. මොකද අයන් නිතරම යාගේ බඩ රිදෙනවා කියලා කිව්ව නිසා එයාලා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකුත් කරමු කියලා ඒවත් බැලුවා. හැම ටෙස්ට් එකක්ම හරිම ඉක්මනට ඒගොල්ලෝ ඕගනයිස් කරලා මට ඒ සිස්ටම් ඕගනයිසේෂන් සිස්ටම් එක නම් හිතා ගන්න බෑ. කියන්නේ ඒගොල්ලෝ හරිම ක්වික්ලි හැමදේම මේ ඉක්මනට කරා. ඊට පස්සේ අන්තිමටම බ්ලඩ් රිපෝට්ස් අරගෙන තමයි යාලා කිව්වේ අයන්ව මෙන්න මේ දිනේට ඩිස්චාර්ජ් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ වෙනකොට මටත් අයන්ගේ වෛරස් එක බෝ වෙලා තිබුණා. එතනදී ඊට පස්සේ යාලා මටත් ට්‍රීට්මන්ට් පටන් ගන්න ඇහුවා. ඒත් මට මේක පොඩි අය නවත්ත ගන්න තැනක් නිසා, චුටි බබාල් නවත්ත ගන්න තැනක් නිසා මට වෙනම තැනක නතර වෙන්න නිසා මම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තීරණය කරේ නැහැ. මොකද ඒක
ටිකක් අමාරු නිසා මේ මොකද අයානු බලා ගන්න ඒ ටික කරගන්න අමාරු නිසා මම මේකට කැමති වුණේ නැහැ. ඉතින් මේ ඊට පස්සේ එයාලා අයාන්ගේ ඔක්කොම රිපෝට් බලලා එයාලා එතනින් අයාන්ට මෙඩිසින් ඉෂූ කරා හැමදෙනේ ඒ කියන්නේ ගන්න මේ ටික ඉෂූ කරා මේ සතියක් වගේ මේ ටික දෙන්න ඒ ටික මට ඔක්කොම පැහැදිලිව ඒ වගේම තමයි දැන් අපි ශ්‍රී ලංකන් කිව්වහම අපි යූස් කරන්නේ ඉංග්‍රීසි කිව්වම එයාලා මගෙන් අන්තිමටම ඇහුවා මේ රිපෝට්ස් ඕනි ඉංග්‍රීසි වලින්ද එහෙම නැත්නම් රුමේනියන් වලින්ද කියලා. ඒත් මට ඒක ඉෂූ එකක් වුණ නැති නිසා මම කිව්වා ඒක කමක් නැහැ. මට ඩ්‍රග්ස් ටික විතරක් ඒ කියන්නේ ගන්න ඕනේ මෙඩිසින් ටික විතරක් ඉංග්‍රීසි වලින් තියෙනවා නම් ඒක ඇත්තටම හොඳයි කියලා. ඒ වගේම තමයි යාලා දැන් අපිව ඩිස්චාර්ජ් කරනකොට ඒකේ ඩොකියුමන්ට්ස් හදාන්න ස්පීඩ් එක ඒ ටික ඒ කියන්නේ පැය ගණන් ඉන්න එහෙම නෑ. උදේ ඩිස්චාර්ජ් කරනවා කියලා ඩොක්ටර් ඩිසිෂන් එක දුන්නා මේ වෙලේම විනාඩි 45ක් වගේ යනකොට ඩොකියුමන්ට් ටික ඔක්කොම හදලා එයා අපිට ෆයිල් එක ගෙනල්ලා දුන්නා. ඒ ඊට පස්සේ අපිට යන්න පුළුවන්. ඉතින් ඇත්තටම එයාලගේ සර්විස් එක ගොඩක්ම හොඳයි. ඉන්න හැම කෙනාම ක්ලීනින් කරන තැන ඉඳලා ડોක්ටර් වෙනකම්ම තියෙන සර්විස් එක ඇත්තටම ගොඩක්ම හොඳයි. ඉතින් මේ වියදමක් නැතුව අපෙන් දෙයක් ගන්න නැතුව අපිට ලොකු සර්විස් එකක් එතනින් හම්බුණා. ඇත්තට මේක ගොඩක්ම වටිනවා. ඉතින් TRCත් නැතුව අපිට මේ ලැබිච්ච ෆැසිලිටිස් කොහොමද ලැබුණේ කියලා හස්බන්ඩ්ගේ channel එකෙන් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ link එකත් description box එකේ දාන්නම්. ඒකත් ඔයාලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඇත්තටම මෙහි ස්ටාෆ් එක ඒගොල්ලෝගේ ඇටිටියුඩ් එක ක්ලීන් ගැන ඒ හැමදේම මේක මට ඇත්තටම කියන්න බෑ. මොකද බබා එක්ක එතනට යනකොට අපි වෙන රටක වෙලා තිවිච්ච මේ ස්ට්‍රෙස් එකත් එක්ක යාළගෙන් ලැබිච්ච සපෝට් එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඔයාලත් මං හිතනවා විදේශ රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ස්ටඩි වලට හරි ට්‍රැවල් වලට හරි ඒ වගේ මොනවා හරි දෙයකට නවතින්න හරි ජොබ් වලට හරි වගේ යන්න හිතනවා නම් ඔයාලට මේ යුරෝප් රටකට ඇවිල්ලා අපේ මේ හොස්පිටල් එක්ස්පීරියන්ස් එක ගොඩාක්ම යූස්ෆුල් වෙයි කියලා. ඉතින් ඔයාලට නම් මේ වීඩියෝ එක බලන අයටත් මේ ගැන මොනවා හරි අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා. වගේම මෙතනදී මම ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕන අයාන් ගැන හොයලා බලලා අයාන් ගැන මං ගැන නිතරම හොයලා බලලා කොහොමද හැම දෙකෙන ඉක්මනට අයාන්ට මට සනීප වෙන්න කියලා විශ් කරපු හැම දෙනාටම මං ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේගොල්ලෝ ආදරෙන් හැමෝම මතක් කරනවා නිමේෂිකා නංගි මදුභාෂිනී නංගි එතකොට ලංකාවේ ඉන්න හර්ෂණී අක්කා ඊට පස්සේ මගේ හොඳම යාළුවා පියුමාලි ඉතින් හැම කෙනෙක් මාත් එක්ක හයියට ඉරියා. මොකද ඇත්තටම මෙහෙදී හස්බන්ඩ් විතරයි ඉන්නේ. හස්බන්ඩ් බබයි විතරයි. ඒ හින්දා මගේ අක්කා මං අම්මට මේ ගැන කිව්වෙත් නෑ. මොකද එයා පොඩ්ඩක් බය වෙන නිසා. ඉතින් මගේ අම්මා වගේ මාත් එක්ක ඒ වෙලාවේ ළඟින් ඉඳලා ඇත්තටම ලොකුම අයියක් උනේ මගේ අක්කා. ඉතින් එයාටත් මම මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වෙලාවේදී මට ඉඳපු හයියට මට ශක්තිය ධෛර්යය දුන්නට. මොකද ඇත්තටම ඒ ස්ට්‍රෙස් එක මාරම අමාරුයි. බබාසනීප වෙලා මං හරියට භාෂාව දන්නේ නැහැ, යන්න එන්න පාර දන්නේ නැහැ. ඉතින් එහෙම වෙලාවක ඒ දේවල් මට සාර්ථකව කරගන්න හයිය වෙච්ච වචනෙන් කියන්න බැරි වුණු නම් ගම් වලින් කියන්න බැරි වුණු හැම කෙනෙක්ටම ස්තුති කරන්නත් මම මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කරගන්නවා. ඉතින් ටිකක් අසනීපෙන් තාම මට 100%ක් සනීප නැහැ. උනාට මට හිතුණා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. දැන් අයන් ටික සුව වෙලා තියෙන්නේ. ඉතින් එයා තාම ටිකක් වීක්. මොකද දවස් ගාණක් කෑවේ නැහැ. ඒ හින්දා ටිකක් එයාට අමාරුයි. ඉතින් ඒ අතරතුර තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අයානුයි මමයි ඉක්මනටම සනීප වෙලා ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් එතකන් ගිහින් එන්නම්.